හරි මං මේ දවස්වල වැඩිපුරම කතා කරන මේ මාතෘකාවක් ගැන පොඩි පසුබිමක් කරන්න කියලා හිතුණා මේ පිරමීඩ ස්කීම් ගැන. පිරමීඩ Java ආරම්භ. ඔබත් මේක අහන්න ඇති. අපි මේ කතා කරන්න කලින් මං බලමුකෝ නිකන් මේක වෙන්නේ කොහොමද කියලා. උදාහරණයකින් ඊට පස්සේ අපි ඒකේ ලක්ෂණ ටික කතා කරමු. නිකන් හිතන්න A කියලා පුද්ගලෙක් ඉන්නේ. එයාට තමයි මේ පිරමීඩ ස්කීම් එක පටන් ගන්න උවමනාව. එයා යනවා B ගාවට. B ගාවට ගිහිල්ලා එයාගේ මේ පිරමීඩ ස්කීම් එකක් ගැන සඳහන් නොකර එයා ආයෝජන අවස්ථාවක් විදියට පෙන්නලා මේක මේ මොකක් හරි ව්‍යාපාරයක් සම්බන්ධ කරලා හෝ නොකර බීට මේ ගැන පැහැදිලි කරලා බීට කියනවා මේක ඊටාම ආකර්ශනීය ව්‍යාපාර අවස්ථාවක් ආකර්ශනීය ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් කියලා බීට ආරාධනා කරනවා මේකේ ආයෝජනය කරන්න ආරාධනා කළා ඒක ආකර්ශනීය විදිහට තමයි මේක පැහැදිලි කරන්නේ කරලා අවසානෙට බීට කියනවා මේකට තව කීප දෙනෙක් සම්බන්ධ කරගත්තොත් ඔයාලට ලැබෙන ප්‍රතිලාභ තවත් ඉහළ නංවා ගන්න පුළුවන් ඒ නිසා තවත් කීප දෙනෙක් මේකට සම්බන්ධ කරගන්න කියලා බීට ආරාධනා කරනවා B අරකට අපි හිතමු රුපියල් ලක්ෂයක මුදලක් දානවා දාලා B යනවා තව දෙන්නෙක් ගාවට C සහ D ගාවට ඒ දෙන්නටත් මෙයා මේ ගැන පැහැදිලි කරනවා ඒක විවිධාකාරයේ පැහැදිලි කිරීම වෙන්න පුළුවන්. ව්‍යාපාරයක් ආකාරයෙන්, ප්‍රතිලාභ ආකාරයෙන් කොහොම හරි මේක ඉතා ආකර්ශනීය විදිහට අරගොල්ලෝ පොළඹවාගත හැකි ආකාරයෙන් නම් පැහැදිලි කරනවා. ඔබට සමහරට මේ ගැන අත්දැකීම් ඇති. මට නම් ඕන තරම් තියෙනවා. එතකොට A, B, C සහ D ඉන්නවා. මේ කතාව අහන් ඉඳලා B ගේ කතාව අහන් ඉඳලා C සහ D එක්කෙනා රුපියල් ලක්ෂ ගානේ මේ ආයෝජන ක්‍රමයට සල්ලි යොදවනවා. දැන් බලන්න මේකේ ප්‍රතිලාභ යන හැටි. B ලක්ෂයක් යෙදුවා. ඒක ගත්ත A. ඊළඟට C සහ D වෙන වෙනම ලක්ෂ ගාන යෙදුවා ලක්ෂ 2යි. A ලක්ෂ 2 A අරගෙන B ට දෙනවා රුපියල් 50000ක්. දුන්නට පස්සේ දැන් B හිතනවා 50000ක් දීලා ඉතුරු ලක්ෂ එකමාර අපි හිතමු A ගන්න. දැන් B ආයෝජනය කර කීයද ලක්ෂය? එයාට ප්‍රතිලාභ විදිහට හම්බුණා 50000. එයාගේ රිටර්න් එක 50%. බොහොම සතුටු. ඊළඟට දැන් මේක කියනවනේ C ටයි D ටයි කියනවනේ. C සහ D මොකද කරන්නේ? ඒගොල්ලෝ තර විදිහට එක්කෙනා අපි හිතමු දෙන්න ගානේ තව දෙන්නෙක් හොයන්න යනවා. හොයාගෙන එනවා. එක එක්කෙනා ලක්ෂ ගානේ දානවා. A ලයින් එකේ ලක්ෂ 4ක් එනවා. එයාවට පස්සේ ඒකේ ප්‍රතිලාභ A ට B ට C ට සහ D ට යනවා. දැන් එහෙම බොහොම සතුටුයි. ඔය විදියට එක එක්කෙනා තව දෙන්න ගානේ මේකට සම්බන්ධ කරගන්නවා කියලා අපි හිතමු. දෙන්නම කියලා එකක් නැහැ. ඊට වඩා වැඩි පිරිසක් වෙන්න පුළුවන්. එතකොට අර මුල් අයට ප්‍රතිලාභ හම්බ වුණේ කොහොමද ඇත්තටම මේකේ? මොකක්කෝ ඇත්තටම ආර්ථික ක්‍රියාකාරකම යෙදිලාද නිෂ්පාදනයක වෙළඳාමක යෙදිලාද මේ? නැහැ. මුල් අයට ප්‍රතිලාභ ගෙව්වේ කොහොමද? පසු අයගෙන් ලබා ගන්නා මුදල් වලින්. එහෙනම් මෙතන කිසිම වටිනාකම් එකතු කිරීමක් නැහැ. පසු අය ගෙවන මුදල් වලින් තමයි මුල් අයට ප්‍රතිලාභ ගෙවන්නේ. ඔය විදිහට ඔබ හිතනවාද මේක කොච්චර දුර යන්න පුළුවන් වෙයි කියලා? අපි උදාහරණයක් ඔය විදිහට මම ඉස්සරහට A ඉන්නවා A ලයින් එකේ එක්කෙනයි, දෙවෙනි ලයින් එකේ ඉන්නවා B, තුන්වෙනියට ඉන්නවා C සහ D, ඊළඟ ලයින් එකේ ඉන්නවා 4 දෙනෙක්, ඊළඟ ලයින් එකේ ඉන්නවා 8 දෙනෙක්. මම මේ කියන්නේ එක්කෙනෙක් දෙන්න ගානේ එකතු කරගන්නවා කියන පදනමෙන්. ඊට පස්සේ 16යි, 32යි, 64යි, 128යි, 256යි, 512යි, 1024යි, 2048යි. මොතනින් නවතිනවා ලයින් 12ක් තියෙනවා. ඔබ නිකන් එකතු කරලා බලන්නකෝ මම ඔය කියපු ඉලක්කම් ටික සම්පූර්ණම. ඒ කියන්නේ 1යි 2යි ඔය විදිහට එකතු කරලා බලන්න ඔය ටික කීයක් ඉන්නවද කියලා. ඔය විදිහට මේක අපිට පුළුවන් ද මේක අසීමාන්තිකව මේකට පුද්ගලයෝ එකතු කරගන්න? ඒක කරන්න බෑ. මේක දැනුවත් පුද්ගලයෝ මේකට සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට මෙහෙම ගිහිල්ලා මේ ස්කීම් එක කොතෙන්ද හරි නවතින. ඒ කියන්නේ අලුතින් බඳවා ගන්න එක නවතින. නැවතිච්ච දවසට මොනවා වෙයිද? නැවතිච්ච දවසට අර හිමිකරු හැර අනිත් අයට එතනින් පහළ අයට ප්‍රතිලාභ ලැබෙන එක නවතිනවා. ඇයි? ඒ අයට ප්‍රතිලාභ ගෙව්වේ කොහොමද? පසු අය ගෙවන මුදල් වලින්. පසු අය ගෙවන මුදල් නැත්නම් අලුතින් බැඳෙන අය ගෙවන මුදල් නවතිනකොට අර කලින් හිටපු අයට ප්‍රතිලාභ ලැබෙන එක නවතිනවා. එතනින් ස්කීම් එක
වැටෙනවා. අන්න එතනදි තමයි අර මැද හිටපු අය පහළ හිටපු අය කෑ ගහන්න පටන් ගන්නේ මගේ ආයෝජන නැති වුණා මහ බැංකුව මේවා බැලුවේ නැහැ කියලා.